වැසිසලු පූජාව. ඇසළ පෝයදා සවස 6 කූරදෙනිය බෝමළුව පන්සලේදී සියලුම දෙනා පැමිණෙත්වා තෙරුවන් සරණයි. අනුගාමික නිදානයක් කියන්නේ තමන්ට නිතර දෙවේලේ සිහිපත් කරන්න පුළුවන් දේ. අර වස් කාලෙට වැඩිය වෙන කාලවල තමන් රැකියාවට යනවා, උදේ නැගිටිනවා, ආය රැකියාවට ගිහින් ආය හවස එනවා, කෑම කනවා, නිදා ගන්නවා. මේවා සාමාන්‍ය ක්‍රමය. නමුත් මේ වස් කාලය තුල අපේ පින්වතුන්ට පුළුවන් නම් මම නිවසේ සවස බුදුපහන දින 90ම තියෙනවා කියලා අදිෂ්ඨාන කරගන්න පුළුවන් නම් ඒ කොච්චර පින්වන්ත සිතුවිල්ලද. මං බුදුපහන තියලා බුදු ගුණ මං එකපාරක් මෙනෙහි කරනවා නිවසේ තුල. නිවස තුල බුදු ගුණ මං එකපාරක් මෙනෙහි කරනවා මේ දින 90ෙම වස්තුම් මාසෙම පහන තියලා. කොච්චර හොඳ අදිෂ්ඨානයක්ද. පුංචි දෙයක් කරන්න තියෙන්නේ. එහෙම කරනකොට සම්මා දිට්ඨිය පහළ වෙනවා. වෙන වෙන දිට්ඨිය ඇති වෙන්නේ නැහැ, වෙන වෙන දිෂ්ටි ඇති වෙන්නේත් නැහැ. දැන් 아무තු දිෂ්ටිනේ අද සමාජයේ තියෙන්නේ. පුදුම දිෂ්ටියක්. පැවිදි සමාජයටත් දිෂ්ටිය ඇති වෙලා, ගිහි සමාජයටත් දිෂ්ටිය ඇති වෙලා, මේ පුදුම දිෂ්ටියක් ඇති වෙලා සමාජය. හරි හෝ වැරදි. මේ වස්තු මාසය නම් අපි කරන්න ඕන මොකද්ද? පළවෙනි කාරණේ හැමදාම හවස බුදු පහන මම පත්තු කරලා බුදු ගුණ එකපාරක් සිහිය තබාගෙන හිතින් හරි කමන්නේ සජ්ජායනා කරලා මේ වස්තු මාසෙ ගත කරනවා කියලා අදිෂ්ඨාන කරගන්න දැන්. ඒ අදිෂ්ඨානය පන්සලෙන් බහිනකොට හලාගෙන යන්න එපා. ඒක රැකගෙන යන්න. මේ වස්තු මාසෙ මං කාගේවත් හිත රිද්දන්නේ නැහැ කියලා අද අදිෂ්ඨාන කරගන්න. දැන් මමත් අදිෂ්ඨාන කරගන්නවා. හැබැයි ඊට ගමන් මටත් අසනීප හැදෙනවනේ. ඒව ඉවසමින් මේ වස්තු මාසෙ මං හොඳට ඉවසනවා කියලා අදිෂ්ඨාන කරගන්න. බලන්න කොච්චර හොඳ සිතුවිල්ලක්ද. මේ වස්තු මාසෙ මං බිරිඳගේ හිත රිදවන්නේ, ස්වාමියාගේ හිත රිදවන්නේ, දරුවෝන්ගේ හිත රිදවන්නේ, බනින්නේ, මව්පියන්ගේ හිත රිදවන්නේ, බනින්නේ. අදිෂ්ඨාන කරගන්න. මහා ලොකු වෙනසක් ජීවිතේ ඇති වෙනවා. මේ වස්තු මාසෙ තුල මං ඊර්ෂ්‍යා කරන්නේ, වෛර කරන්නේ, ක්‍රෝධ කරන්නේ, පලි ගන්නෑ, කිලිදි සිතුවිලි ගන්නෑ. අදිෂ්ඨාන කරගන්න ජීවිතේ පින්වන්ත වෙනවා. එහෙම අර පහනක ආලෝකයෙන් අඳුර නැති වී යන්නාසේ තමන් ආලෝකමත් වෙනකොට, තමන් පින්වන්ත විදියට ලස්සනට හිතනකොට ලෝකෙම ලස්සන වෙනවා. අමුතුවෙන් ලස්සන කරන්න ඕනේ. ඒ නිසාවෙන් ඔබ හැමදෙනාම කල්පනා කරන්න එදිනෙදා